හලෝ. නම් මොකද්ද? කොහොමද? තුන්ගෙන්ද උපන්දිනේ. කවද්ද බර්ත්ඩේ එක? නෑ. කරන්න බැරිද? කරන්න බෑ. ඔයා මොනවද කරන්නේ? මම පොලිස් පාක්කේ ගාව රස්සා කර කර ඉන්නේ 4 වෙනි තට්ටුවේ ඉඳලා මේ බිමට වැටෙනවා කොහොම එකක් වගේ ඇවිල්ලා. තව කවුද ඉන්නේ ගෙදර? දුවගේ ඔළුවේ නහර දෙකක්. ලොකු පුතාගේ බෙරේට උඩින් කනේ හිලක්. ප්‍රශ්න ගොඩක තමයි ජීවත් වෙන්නේ. අන්තිම තත්ත්වයේ ඉන්නේ. කාට ගිල කියන්නේ අපේ දුක. එක මාසෙකට දැන් මේ පවුලටයි ඔක්කොමඩත් එක 16500ක් හොයාගෙන ටවුන් වලකට ඔටසලට යන්න ඕනේ බෙහෙත් ටික ගන්න. ඊයේ රෑ බඩගින්නේ දැන් අද උදේ තාම නෑ කාලා. ඕන්නම් එන්න ඇතුළට. එන්න ඇතුළට. ආසයිද? යල්ලෝ. උපන්දිනේට මොනාරි අරන් දෙන්න එපා. ඕ මහත්යෝ සල්ලි. මේ උපන්දිනේට ඕන දෙයක් ඉල්ලන්න දෙනවා අරගෙන. අන්න කේකුයි බිස්කටුයි කෙසේ ගෙඩි කියන්නේ. හායි කියන්න. හායි. බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න යන්නේ කොල්ලාගේ. ඉතින් දැන් මොකද මගේ ලෙවලින් හැදිච්ච බබල තුන්දෙනා ඉතින් මට පුළුවන් විදියකට මං කාගෙන් හරි ඉල්ලලා හරි මට නැති වුණත් කමන්නේ මම බඩගිනි හිටියත් මගේ ළමයි තුන්දෙනා මම බඩගිනි තියන්නේ නැහැ. ඒක ඉතින් මගේ තාත්තා කෙනෙක්ගේ යුතුයකන්නේ. ඉතින් ඒක නිසා ගොඩාක් ඉතින් ප්‍රශ්න ඇතුව තමයි ගිරියට බුවක් ගිරිය හවුන සමාන තමයි මේ ජීවත් වෙන්නේ. ඒතර අනිත් ළමයි තුන්දෙනාත් ওই විදියද? ඔව් එයාගේ දුවගේ තියන්නේ හිටපු ගම. ඒ කියන්නේ වෙලාවක් කලවන්නේ නැහැ ඩෝංගල දෙන වටනවා රෑදවල් නැතුව. ඉතින් එයාගේ තියන්නේ ඔළුවේ ડોක්ටර් මට කිව්වා ගොඩාක් ප්‍රේසම් කරන මේ ළමයි තුන්දෙනා ගොඩාක් මේ අනිතික මානසික සත්‍යිනුත් වැටලා තියෙන සර්. ඒ කියන්නේ ගෙදර ආර්ථිකයේ තියෙනකොට ඉතින් ඒගොල්ලෝ කල්පනා කරනවානේ හැම පැත්තෙම. ඔව්. ඉතින් ඒක නිසා ගොඩාක් ඉතින් කල්පනාවෙන් ජීවත් වෙන්න කිව්වා ඉතින් පුළුවන් විදියකට. ඔව් ඇති. ඔව් ඇති. ඉල්ලස් එකේ තියෙන ඇතුලේ. Happy birthday to you. Bimin. කාට ඇගිත් තියෙනවා. බලන්න. කලි තමයි. නෙට් එකයි. අම්මේ. හොඳයි නේද? එන මොනවද උනේ? මොනාරි මෙයාට රන් දෙන්නේ කෙනෙක්ද? ආයි පරිස්සමෙන් යන්නේ නේද? හරි.